Hershey chocolate up revolutionary taste. හඳුන්වා දෙන චන්දනාලේප යුත් මිරකල් ආයුර්වේද ඩේ ක්‍රීම් පොල් සාරය සහ ඖෂධීය අමුද්‍රව්‍ය මෙන්ම SPF 15 සමගින් අහිතකර කිරණ වලින් ආරක්ෂා කර ඔබේ සමට දිදුලන පැහැපත් පෙනුමක් ලබා දෙයි. අලුත් අවුරුද්දේ අපේ එකමුතුකම් කොත්මලේ කිරෙන් ඉතිරේවා. දැක්කද අම්මේ අපි මෙතන හිටපු නිසා ආන්සර් කරේ නෑ ෂුවර් එකට කැහටු අක්ක වෙන්නේ නැති ඒකනේ ආන්සර් කරේ නැත්තේ එහෙම නැත්තම් වෙන කිල්ලෙක් වෙන්නේ නැති අපි මෙතන හිටපු හින්දා ආන්සර් කරේ නෑ දැක්කනේ කවුද පුතා පීසා කඩේ ඉතින් ඇයි දන්නේ නෑනේ ආන්සර් කරන්න ඕනේ අම්මේ මං ඔය කඩේ පැත්ත පලාත කියන්නේ පස්සත් පා ගන්න ඔයා පස් පා ගන්න නොගියට කමක් නෑ ෆෝන් එක ආන්සර් කරන්නකෝ හෙලෝ හෙලෝ මේ ડોක්ටර් සමරසේකරද කතා කරන්නේ හෙලෝ මම ડોක්ටර්ගේ ළඟම පේෂන්ට් කෙනෙක් කතා කරන්නේ මේ ඔයා මොනවද පීසා කඩේ කරන්නේ මං ආව ඔයා බලන්න. කො ඔයා නෑනේ. මේ මාව බලන්න පීසා කඩේට. ඔව්. බලන්න විතරක් නෙවෙයි. බල වැඩ කරනවා. වැඩ කරන්න? නේ? ඔයා ඇත්තමද කියන්නේ? ඔයා වැඩටත් එක්කම දාවේ. අද ඉඳන් ඔන්න මං තමයි මේ කැෂියර් එකේ වැඩ දෙන්නේ. මං එදා ඔයාට කියන්න හිටියේ ඒක. එහෙනම් මට සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන් ඒ නේද? ආවොත් නම් ඉතින් දෙන්න පුළුවන්. මේ කොහොම ඉන්නද? මම ඉක්මනට එන්නම් ඔයා බලන්න. හරි. මම බලන් ඉන්නවා. හරි මිස්. Thank you. ඉඳලාගේ ඕඩර් එක නිකන් අරන් තියනයි පස්සේ කියන්නම් කිව්වා. කොහොමත් ඉස්සේ ඉන්නවා නාගි. සමහරව ආතල් එකකට ගන්න. මේ නාගි. වීසා දෙකක් තියෙනවා. බත්තෙන් යාවම දෙන්න. පන්සල පාරට යවන්න තියෙනවා. හරිද? අපි ඉන්නේ අපේ ෂුවර් එකට අම්ම කෙල්ලෙක් තමයි ගත්තේ. අපි මෙතන ඉන්න නිසානේ ඔය ඇතුළට ගියේ. පීසා කඩේ කෙල්ලොත් ඉන්නවද? අපි හරියටම දන්නේ නෑනේ අම්මේ පීසා කඩෙන්මයි ගත්තේ කියලා. මටද ඔබට මාද ආදර ඔබට හැඟුණා. කොහෙද යන්නේ? වැඩට යන්නේ අම්මේ. බච්චන් නැහැ කිව්වනේ වැඩට එන්න කියලා. මට නම් සැකයි. මෙයා බොරු කියන්නේ අම්මේ. බච්චන් මුදලාලි එදා මෙහි ආපු වෙලාවෙ කිව්වනේ වැඩට කෙනෙක් ගන්නවා කියලා. ඕක වෙන කවුරු වැඩට යන්න දම්මේ. අපි ආරෙන්න මිසා. දැන් ඔයා කිව්ව නේද? ඒකට පස් පා ගන්න යන්නේ නැහැ කියලා. දැන් මොකද දන්නේ නැහැ මේ. මේකනේ චූටික්කි. මේ මිනිස්සෙක් අසර වෙනලා එද්දි උදව් කරන එක අපි යුතුයකමන්නේ. අපිට මුල මතකයිනේ අම්මේ. අම්මේ මං ගිහින් එන්නා. නව ලයිෆ් බොයි වෙනිවැල් සහ වලිග තෙල් සමගින් නිරෝගී සුමුදු සමත් ලබා දෙයි. ලයිෆ් බොයි. පරිස්සමින් හොඳේ. බලාගෙන යන පාරේ වංගු තියෙනවා. මුදුම හදිස්සියක් නේ අම්මේ තියෙන්නේ.
වෙනදට වැදලා කරන යන මිනිස්සයා. මං ඉබලවත් ගියේ නෑ. මනුස්සයෙක් වුණාම හැම දෙයක්ම දරා ගන්න ශක්තියක් තියෙන්න ඕනේ. ජීවිතේ එක එක කාලවල වලදී අපිට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාට යාළුවෙක් බැන්න හරි, ඔයා යාළුවෙක්ට බැන්න හරි මේ වගේ සුළු දෙයක් ඔයාට දරා ගන්න බැයි නම් ඔයා කොහොමද ලොකු දෙයකට මුහුණ දෙන්නේ? ඔයාගේ ඕනෙම දෙයකට අපි දෙන්න ඉන්නවා. හැබැයි අපි දෙන්න නැති කාලයකට ඔයා කොහොමද මේ වගේ ප්‍රශ්න වලට තනියම මුහුණ දෙන්නේ? පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි යනු. ඔයා මේ දේවලුත් ඉගෙන ගන්න ඕනේ. ඔයාගේ මේ වැඩ නිසා සහෝදරකමුත් නැති වෙන්න ඉඩ තියෙනවා. නැති වෙන්න ඉඩ තියෙනවා නෙමෙයි. තව පොඩ්ඩෙන් නැති වෙනවා. මං දැන් කොහොමද අර කොල්ලගේ මූණ බලන්නේ? ඒ අය කිසි වැරද්දක් නෑ පපා. ඒ වෙලාවේ මගේ තනියට මගේ ළඟින් හිටියේ ටිහාන් විතරයි. එහෙම උදව් කරපේ කාටද මං අර කන රත් වෙන්න පාරක් ගැහුවේ? යනු මට කියන්නකෝ. ටිහාන්ගෙන් ඔයාලට මොකක් හරි කරදරයක් තියෙනවද? කරදරයක් කියන්නේ කරදරයක්ම නෙමෙයි. මිනිස්සෙට ඉතින් තවත් මිනිස්සෙක්ව දැනන එක සාමාන්‍යයිනේ. ඉස්සර නම් ඉතින් පොඩි පොඩි කරදර තිබ්බා. ඒත් දැන් එහෙම නැහැ. ඔයා මට කිව්වේ එහෙම නෙමෙයි නේනු. කෙනෙක් කැමතියි කියන එක කරදරයක් විදිහට දකින්න එපා යනු. අපි කවුරක්වත් රහත් වෙලා නැහනේ. අපි හැමෝටම හැඟීම් දැනීම් තියෙනවා. අපි භෞතික සම්පත් නෙමෙයිනේ. අපි කොයි වෙලාවෙත් වතුර වගේ වෙන්න ඕන. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපි දැනගන්න ඕනේ. ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. මට දැන් තේරෙනවා පපා. මට කියන්න බැරි දෙයක් තියෙනවා නම් මමට කියන්න. ගොඩක් මිනිස්සු ජීවිතේ ප්‍රශ්න හිතේ තද කරගෙන දුක් විඳිනවා. තව කට්ටියක් ප්‍රශ්න කියා ගන්න බැරුව දුක් විඳිනවා. ඔයාලට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ නේ. යනු මම මේවට හරීම ආදරෙන් කියන්නේ. ඊට පස්සේ මේ වගේ ප්‍රශ්න වෙන්න බෑ. ප්‍රොමිස් පපා. ආයෙම වෙන්නේ. මේ පපාට එහාන්ගෙන් සමාව ගන්නද? එයා වැරදි නෑ. ඔයා මට සමාව ගන්න කියන්න ඕනේ නෑ යනු. මම වරදක් කරලා තිනවා නම් සමාව ගන්න මම දෙපාරක් හිතන්නෙත් නෑ. මම යනවා මම. වැඩ වගේක් තියෙනවා. ඩාර්ක් ස්පොට්ස් 96කින් අඩු කරමින් පැහැපත් සමක් ලබා දෙයි. Pond's Bright Beauty Serum Cream. ඔන්නෝක තමයි නෝනේ කියන්නේ ගෙදර බල්ලවත් හුරතලයට හදන්න එපා කියලා. හෙලෝ කවුද මේ? මේ ශගේ පුතා නේද? ඔව්. කවුද ඔයා? ඔන්න ඉතින්. ඇවිත් ගියා විතරයි. පුතාට දැම්ම මාව අමතක වෙලානේ. මං අහිංසදුවගේ අම්මා. ආන්ටි. එහෙම අමතක වෙනවද අනේ ආන්ටිව? මට කෝල් එකක් දෙන්නම් කියලා පුතා මගේ නම්බර එක ඉල්ලගෙන ගියාට මට කෝල් එකක් දුන්නේ නෑනේ. හොඳ වෙලාවට මම පුතාගේ නම්බර එක ඉල්ලගත්තේ.
මමත් ආන්ටිට කෝල් එකක් ගන්න තමයි හිටියේ. මට ආන්ටිත් එක්ක වැදගත් දෙයක් කතා කරන්නත් තියෙනවා. ඔව් මට දුව කිව්වා. මොනවද? මේ පුතා දෙමව්පියොත් එක්ක මෙහෙ එන්න අහනවා කියලා. අනේ ඔව් ආන්ටි. මම මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ආවත් ප්‍රශ්නයක්, ආවේ නැතත් ප්‍රශ්නයක්. මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මට තේරුන්නේ ආවොත් ප්‍රශ්නයක් කිව්වේ? නෑ ඉතින් ප්‍රශ්න දාන්නත් කට්ටිය ඇතිනේ. ඒකනේ ඉතින් අහිංස මං වෙනට කැමතිත් නැත්තේ. මෙහෙමයි පුතා. එයාට ප්‍රශ්න දාන්න වෙන කවුරුත් නැහැ. දැම්මොත් ඉතින් මං තමයි. ආන්ටි නොදන්න වෙන අයත් ඉන්න පුළුවන් නේ. දුවෙක් ගැන හොඳටම දන්න එකම කෙනා අම්මා. මන් නොදන්න එයාගේ කිසිම දෙයක් නැහැ පුතා. මං ඔයාට කෝල් එක ගත්තේ දෙමව්පියොත් එක්ක මෙහෙ ඇවිත් යන්න කියලා කියන්නේ. ඔය ඇත්තමද ඇන්ටි? පුතේ මම මිනිස්සුන්ගේ හිත එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. හැබැයි පුතා මෙහෙ ඇවිත් මාත් එක්ක කතා කරලා ගිය දේවල් එක්ක මට හොඳටම තේරෙනවා මගේ දුවට ගැළපෙන එකම එක්කෙනා පුතා කියලා. හැබැයි මන් දන්නේ ඔයාලගේ දෙමව්පියෝ මොන තීරණයක් ගනීද කියලා. ඒකට කමක් නැහැ. අම්මලත් එක්ක මෙහෙ ඇවිත් යන්න. මොකද මිනිස්සුන්ගේ හිත කියනවා වෙනස් වෙන්න පුළුවන් නේද? මම කැමති නම් එච්චර නෑ ආන්ටි. හඳුන්වා දෙන Velvet Vitamin C range. Soft skin එකට Vitamin C. Puff puff lemon puff Melbourne real lemon puff අලුත් අවුරුද්දට real වෙනසක්. Get ready. Glow. Lux. පුතා විතරක් කැමති වුණාට මදිනේ. මොනවා වුණත් පවුලේ එකම පිරිමි දරුවා කසාදයක් කරගත්තු දරුවෙකුත් ඉන්න ගෑනු කෙනෙක් කසාද බඳිනවට මොන දෙමව්පියෝද කැමති වෙන්නේ? එහෙම කියන්න එපා ආන්ටි. කසාදයක් කියන්නේ තේරුම් ගැනීම. ඔය ළමයි දෙතුන් දෙනා බැඳලත් සතුටෙන් ඉන්න අය කොච්චර ඉන්නවද? පුතා ඔහොම හිතුවට පුතාගේ දෙමව්පියෝ ඔහොම හිතයි කියලා නම් මං හිතන්නේ. ඒකට කමක් නැහැ. අම්මලත් එක්ක ඇවිත් යන්න එන්නකෝ. මේ වෙලාවේ මට ආන්ටිගේ කැමැත්තත් ලොකු හයියක්. හරි පුතා. පුතාලා එන්නකෝ. අපි බලමු. මන් දුවව කැමති කරගන්න බලන්නම්කෝ. අනේ හරි ආන්ටි. මං කතා කරලා බලලා ආන්ටිට කෝල් එකක් ගන්නම්කෝ. හොඳයි පුතා. බුදු සරණයි. හරි බුදු සරණයි ආන්ටි.
මොකෝ බම් බල්ලෙක්වත් පැන්නුවද මෙච්චර අහියෙන් එන්නේ? ඈ? මොකද මේ පැත්තේ ආවේ? කොහෙද එන්නේ මචං? නෑ. ඔබ කලබල වෙන්න එපා. ඩිලිවරි එක මං කරගන්න. මේ පහුගිය දවස් ටිකේ වැඩට එන්න බැරි වුණා බච්චන් අයියේ. මේ පොඩ්ඩක් වැඩ වැඩි වුණා. මේ අද ඉඳලා වැඩට ආවේ බච්චන් අයියේ. ඔබ පරක් වුණා වැඩි කොල්ලෝ. මම වෙන කෙනෙක් වැඩට ගත්තා. ඩිලිවරි එකට කවුරුවත් ගත්තේ නැහැ නේ බච්චන් අයියේ. ඔබ දන්නවනේ මගේ ඇටි. ඩිලිවරි කියනවා ෆටාෆට් ගාලා කරන්න පුළුවන් මිනිහෙක් මං. ඔබ දන්නවනේ ඒක. වෙනදා වගේ මම්ම ඩිලිවරි ටික කරගෙන යන්නම් බච්චන් අයියා. තිබ්බ වේකන්සි ඉවරයි කොල්ලෝ. ආපහු වේකන්සියක් තිබුණොත් මම උඹට දැනුම් දෙන්නම්. මේ මට පරක්කු වෙනවා මොකද මං ෆටාෆට් ගාලා මේ ඩිලිවරි ටික කරගන්න ඕන. අයියා ඔය බයිසිකල් එක ගනින්කෝ. අවුරුද්ද මාවලස් කරන මේක තමයි මැජික් එක. දිදලන සෞඛ්‍ය සම්පන්න සමගට ඔනෙල් මල්ටිවිටමින් ෆේස් වොෂ්. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ